හයි සෙට්ටම් ගොයින් සාදරෙන් ආදරන පිළිගන්නවා ඔන්න අදත් මේ පැත්තට ඉති ඔගුල තම්නේල එක දැක්ක විදිහටම අද අපි කතා කරන්නේ වට CS රැන්ක් අප් කරද්දි ලේසියම් CS රැන්ක් අප් කරන්නේ කොහොමද කියලා තමයි කතා කරන්නේ. ඉතින් අපි කතා කරනවා දේවල් 6ක් ගැන ට්‍රික්ස් ඇන්ඩ් ටිප්ස් 6ක් ගැන කතා කරනවා CS රැන්ක් ලේසියම්ම අප් කරන්න පුළුවන්. එහෙනම් ඉතින් වැඩි කතා වර නැහැ. අපි යමු අපේ වීඩියෝ එක පැත්තට. ඉතින් පළවෙනි ට්‍රික්ස් එක තමයි මේක ට්‍රික්ස් එකක් කියන්නත් මේක ඇවිල්ලා ඔය කරන්න ඕන දෙයක් අනිවාර්යයෙන්ම ඔයාගේ ස්කිල් සෙට් එක හොඳ ස්කිල් සෙට් එකක් හදාගන්න ඕනේ CS රැන්ක් වලට. ඒ කියන්නේ ඇක්ටිව් ස්කිල් එකක් එක්ක හොඳ පැසිව් ස්කිල් තුනක් දාලා සුපිරි ස්කිල් සෙට් එකක් හදාගන්න ඕනේ. BR ගහන ස්කිල් සෙට් වෙන්නේ CS රැන්ක් වලට. ඔයාට ඒක ගැන දැනුමක් නැත්නම් හොඳ ස්කිල් සෙට් එකක් හදාගන්න හැටි මම වීඩියෝස් කරලා තියෙනවා. ඒ ගැන ඕන් තරම් channel එකකින් බලන්න. මම පළවෙනි link එකම දාලා තියෙනවා. ඉතින් කතා කරන දෙවෙනි දේ තමයි පළමු වටේ ජයග්‍රහණය කියන්නේ පළවෙනි දැන් CS රැන්ක් එකක් ගත්තාම ඔයගොල්ලෝ දන්නවා රවුන්ඩ් 4යි. රවුන්ඩ් 4න් ෆස්ට් රවුන්ඩ් එක ඔයා අනිවාර්යෙන් වින් කරන්න ඕන. අනිවාර්යෙන් වින් කළොත් ඔයා දන්නවා දෙවෙනි වටේදී ඕගොල්ලන්ට හොඳ තුවක්කු ගන්න සල්ලි ලැබෙනවා. කොයින් ප්‍රමාණයක් වැඩිපුර ලැබෙනවා හොඳ තුවක්කු ගන්න. එහෙම වුණාම එහා පැත්තේ ඉන්න අපේ එනමින්ට එහෙම වැඩි කොයින් ප්‍රමාණය ලැබෙන්නේ නැති හින්දා අපිට ලේසියෙන්ම අපිට අර ලැබිච්ච කොයින් වලින් ගන්න තුවක්කු වලින් උංග ඩවුන් කරගන්න පුළුවන්. එතකොට දෙවෙනි වටේත් අපිට ලේසියෙන්ම වින් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් අනිවාර්යෙන් ඔයා හිතන්න ඕන දෙයක් තමයි CS රැන්ක් ප්ලේ කරද්දි මම හැම දැන් අර වීඩියෝස් අප්ලෝඩ් කරලා දෙනවා CS රැන්ක් අප් කරන්න මීට කලින් කොහොමද ලේසියෙන් ක්‍රම කියලා. ඉතින් ඒවත් මම කියන ප්‍රධාන දෙයක් තමයි ඔන්න ඔය දේ පළමු වටේ ජයග්‍රහණය කරන එක. ඒක අනිවාර්යෙන්ම කරන්න ඕනේ. ඔයා දන්නවා ඔයාට ගොඩක් මේක එක්ස්පීරියන්ස් එක ඇති. ෆස්ට් රවුන්ඩ් එක පෙරදුනොත් ගොඩක් වෙලාට ඔයගොල්ලෝ CS රැන්ක් එකම පරදින අවස්ථා තියෙනවා. ගොඩක් වෙලාට මම කියන්නේ එහෙම නොවන අවස්ථා තියෙනවා. ඒ වුණා ගොඩක් වෙලාට ඔයා බලන්න CS රැන්ක් මුළු මැච් එකම පරදිනවනේ ඔයගොල්ලන්ගේ ටීම් එක අනිවාර්යෙන් පළවෙනි වටේ ඔයගොල්ලෝ වින් කළා නෑ. ඒකින්ද තමයි එහෙම වෙන්නේ. හරි. තුන්වෙනි කරුණ තමයි කණ්ඩායම සමග රැඳී සිටීම. හරිද? ඉතින් මේ මොකද්ද මේ කියන්නේ? මේ කියන්නේ ඔයා තනියම යන්න එපා කියන එක තමයි මේ කියන්නේ. හරිද? තනියම ගියොත් ඔයාට වෙන්නේ ඕගොල්ලෝගේ එනමි ඔයා හිතනකො එනමි 4 දෙනෙක්ට ඔයා සෙට් වෙනවා කියලා. ඉතින් පොඩ්ඩක් අමාරු වෙනවා ඔයා ඩවුන් කරගන්න. කියනද ඔයාව ඉක්මනින්ම කිල් කරනවා. ඒකින්ද මං කියන්නේ CS රැන්ක් ප්ලේ කරද්දී තනියෙන් යන්න එපා කිල් පෙරේතකමට. පුළුවන් තරම් ඔයාගේ ටීම් එකෙක් ඉඳගෙන රෂ් කර ඉස්සරහට යන්න හිමින්. ඒකින්ද තනියෙන් ගිහින් පුතන්න ගිහින් කන්න එපා. එතකොට ඉතින් කොහොමත් කෙලවෙන එකම කෙලවෙනවා CS රැන්ක් එකම. ඒකින්ද තනියෙන් යන්න එපා ඔයාගේ ටීම් එක එක්ක ඉන්න. ඉතින් හතරවෙනි දේ තමයි ගොඩක් අය වැඩි කරන්නේ නැහැ. මම හිතේ මේක මම නම් කරනවා. හතරවෙනි දේ තමයි ග්‍රැනයිට් පාවිච්චි කිරීමයි. ග්‍රැනයිට් වල පාවිච්චි කරන්න පුළුවන් CS රැන්ක් වල ග්‍රැනයිට් කියන්නේ හොඳ සුපිරි වාසියක් ගන්න පුළුවන් CS රැන්ක් වල යූස් කළොත්. මොකද ඔයා දන්නවා ඒ සාමාන්‍යයෙන් පෙට්ටියස්සෙම එයා පැත්තේ ටීම් එකේ 4 දෙනාම හැංගිලා ඉන්නවා. ඒ වෙලාවට ඔයා ගිහින් වෙඩි තියෙන වැඩි හොඳ ග්‍රැනයිට් එක ටයිම් කරලා ගානට ඔලුවටම අතාරින්න. ඒකට 4 දෙනාම නොක් වෙලා යනවා. ඒකින්ද ග්‍රැනයිට් කියන දේ පාවිච්චි කරන්න CS රැන්ක් වල නොක්ුනේ නැතත් ඔයාට උන්ගේ HP එක ඉක්මනින් ලොකු ප්‍රමාණයක් අඩු කරගන්න පුළුවන්. ලොකු ප්‍රමාණයක් අඩු කරාම ඔයා සාමාන්‍යයෙන් එක බුලට් එකක් පාවිච්චි කළත් කිල් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකින්ද ග්‍රැනයිට් කියන දේ අනිවාර්යයෙන්ම CS රැන්ක් වල පාවිච්චි කරන්න. හරි. අපි බලමු පස්වෙනි එක මොකද්ද කියලා. පස්වෙනි එක තමයි උස් ස්ථාන පාවිච්චි කිරීම. උස් ස්ථාන කියන්නේ මොකද්ද? උස් ස්ථාන කියන්නේ මචං ඕගොල්ලෝ දන්නවා CS රැන්ක් වල සමහර තැන්වල බිල්ඩින් තියෙනවා වහලේ උට්ට එහෙම නගින්න පුළුවන්. ගේ ඇතුළට එහෙම යන්න පුළුවන්. අන්න ඒවා ඔයා අනිවාර්යෙන් පාවිච්චි කරන්න. දැන් ඔයා හිතන්න ඔයාගේ ටීම් එකේ කට්ටිය ඉස්සරහට යනවා කියලා ෆයර් කර ගිහිල්ලා වලිය ඇද ගන්නවා. වලිය ඇදගත්තට පස්සේ ඔයත් යන්න එපා ඒක මැදට. ඔයාට පුළුවන් නම් පිටිපස්සට වෙලා මොකක් හරි වහලයක් උට්ටන එකලා හරි ගයක් ඇතුළට ගිහිල්ලා හරි ඈතින් ඩැමේජ් කරන්න ඔයාගේ ටීම් එකකට ලේසියෙන්ම පුළුවන් අර එනමින්ව ඩවුන් කරගන්න. ඒකින්ද ඒ වගේ ස්ථාන පාවිච්චි කරන්න උස තැන් පාවිච්චි කරන CS රැන්ක් වල. මොකද උස තැන් වල ගියාම අර මුළු මැප් එකම බිම පේනවනේ. බිම පේනකොට එනමින්ව ටක් ගාලා හෙඩ් එකක් ගහලා හරි කියලා මේ ඩවුන් කරගැනීමේ හැකියාව තියෙනවා. ඒකින්ද CS රැන්ක් ගහද්දි උස ස්ථාන තියෙනවා නම් ඒ කියන්නේ ගෙවල් වගේ දේවල් තියෙනවා නම් නගින්න පුළුවන් නම් ටක් ගාලා නැගලා ඩැමේජ් කරගෙන යන්න. මොකද එනමිට එකපාරට පේන්නේ නැහැ. අර උඩ කිනම් ගැහුවාම ආයෙ ටක් ගාලා ඩවුන් කරගැනීමේ හැකියාව තියෙනවා. අන්න ඒක තමයි පස්වෙනි දේ. ඉතින් අපි කතා කරන අන්තිම දේ තමයි මෙන්න මේක. අන්තිම දේ තමයි තුවක්කු තෝරගැනීම. ඒක අන්තිමට කතා කරන්න ඕනේ ගන්නේ මුලට කතා කරන්න ඕනේ. කොහොම හරි තුවක්කු තෝරගන්න එක ගැන තමයි දැන් කියන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා දන්නවා මැප් එක CS රැන්ක් වල සමහර තැන් තියෙනවා පොඩි. දැන් බර්මියුඩා මැප් එකේ හරි අනිත් මැප් වල හරි පොඩි කෑල්ලන්නේ දෙන්න ඔය.
පොඩි ස්ථානයන්නේ අන්න ඒ වගේ පොඩි තැන් තියෙනවා. ඉතින් එහෙම ගත්තාම ඒ තැන් වලදී ඔයා දුර ගහන ගන්න පාවිච්චි කරන්න එපා. ඔයා ඒ තැන් වලදී ඔයා පාවිච්චි කරන්න ඕන ළඟ ගහන ගන්න. ළඟ ගහන ගන්න කිව්වම ඔයගොල්ලෝ දන්නවනේ MP40 UMP Thompson එක දෙකේ ෂොටිය හයේ ෂොටිය ඔය වගේ ළඟ ගහන තුවක්කු පාවිච්චි කරන්න. ඒ වගේ මැප් එක චූටි නම් ඔයාට ඒක මැප් එකට ගියාම පේනවනේ මැප් එක පොඩි කියලා. ඒ වගේ තැන් වලදී දුර ගහන ගන්න පාවිච්චි කරන්න එපා. මැප් එක ටිකක් දිගයි වගේ නම් ඔයා දුර ගහන ගන්න පාවිච්චි කරන්න. රුට් පැකර් ඊට පස්සේ ඒක ඒ වගේ දිග ගන්න දුර ගහන ගන්න තියෙන්නේ. අන්න ඒ වගේ ගන්න පාවිච්චි කරන්න මැප් එක ටිකක් ලොකුයි වගේ නා. ඉතින් ඔන්න ඔය දේවල් ටික ගැන කතා කරන්න තමයි අද වීඩියෝ එක ගෙනාවා. ඉතින් මේ දේවල් ටික හරියට කළොත් ඔයාලට බලන්න CS rank ලේසියෙන්ම අප් කරන්න. හරි ඉතින් ඔච්චර තමයි අද මේ වීඩියෝ එක කතා කරන්නේ. ඉතින් දැන් ඕගලන්ට end screen එකේ වැටේ CS rank up කරන්න මම මීට කලින් දාපු වීඩියෝස් ටිකත් ඉතින් ඒවත් කැමති නම් ගිහින් ක්ලික් කරලා බලන්න පුළුවන්. එහෙනම් ඉතින් අදට ගිහින් එන්න තාමත් channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා වීඩියෝ එක like එකක් දාන්න නැත්නම් like එකක් දාන්න නැත්නම් like එකක් දාලා වීඩියෝ comment එකක් දාන්න කියලා අනිවාර්යෙන් මතක් කරනවා. මොකද ඔයාලා දාන comment එක like එකමත් තමයි මේ වීඩියෝ එක තව කෙනෙක්ට suggest කරන්න YouTube එකෙන්. ඒ හින්දා අනිවාර්යෙන් comment එකක් දාන්න දෙන්න නැත්නම් බැනලා හරි දාන්න. එහෙනම් ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකක් set වෙන බලාපොරොත්තු වෙන අදට ගිහින් එන්න ඕගොල්ලෝ හැමෝටම goodbye.